සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාම YouTube channel එකට. අද වීඩියෝ එකේදී ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගාව Binance account එකක් තියෙනවා නම් ඔයාගේ Binance account එකට USDT 238ක් වෙනකන් ස්පින් කළ reward එකක් ගන්න පුළුවන් event එකක් සම්බන්ධව. ඉතින් මේකේ උපරිම ඔයාලට USDT 740 වගේ සිට USDT උපරිම 238 දක්වා reward එකක් ගන්න පුළුවන් Binance එකේ සඳහන් කරලා තියෙන ආකාරයට. ඉතින් මේකෙදි වැඩ කරන්න තියෙන්නේ පුංචි ටාස්ක් එකක් කරලා ස්පින් අවස්ථා 3ක් ගන්න පුළුවන්. මේ ස්පින් අවස්ථා 3 හරහා වර්ල්ඩ් ස්පින් කරලා රිවෝඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගාව තියෙන Binance account එකෙන් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. Binance account එක නැති කෙනෙක්ට Binance account එක create කරලා උනත් මේ අවස්ථාව හරහා වර්ල්ඩ් රිවෝඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් Binance account එක නැති අය ඉන්නවනම් මම පහළ description එකේ දාලා තියන්නම් Binance account එක create කරලා හරියටම verify කරලා මේ event කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා දෙනවා. ඒ වීඩියෝ එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඒක බලලා ඔයාලට Binance account එකක් හදන්න පුළුවන්. ඉතින් මේක reward එක විදිහට DOLO කියන coin එකෙන් සහ PUM කියන coin එකෙන් ඔයාලට reward ගන්න පුළුවන්. ඉතින් මේ ලැබෙන reward ඔයාලට පැය 72ක් ඇතුළත ලැබෙනවා. ඒක ගොඩක් හොඳයි. මොකද ඔයාලට ගොඩක් දවස් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඉක්මනින්ම ස්පින් අවස්ථා හරහා ලැබෙන රිවෝඩ් එක ඔයාගේ account එකට ගන්න පුළුවන්. account එකට ආවට පස්සේ Binance P2P එක හරහා සෙල් කරලා ලංකාවේ තියෙන bank account එකට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම මේ event එකේ link එක පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට එතකොට එතනින් එන්න පුළුවන්. මේක තමයි event එක, future event එකක්. ඔයාලට මෙතන PUM කියන token එකෙන් සහ DOLO කියන token එකෙන් reward එක බලන්න පුළුවන්. ඔයාලට උඩින් pool එක බලා ගන්න පුළුවන්. මේක මතක තියාගන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ. මේකේ 100%ක් අපිට රිවෝඩ් තහවුරු කරන්න බෑ. මොකද මෙතන සඳහන් කරලා දෙනවා මුලින්ම කරන අයට තමයි රිවෝඩ් එක ලබා දෙන්නේ. ඉතින් ඔයාලා ඉවෙන්ට් එක ඉවර වෙද්දී කියන්නේ සම්පූර්ණ රිවෝඩ් එක ඉවර වුණාට පස්සේ මේක කරොත් ඔයාලට රිවෝඩ් එකක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දේ මතක තියාගන්න. දැනට ඔන්න ඉවෙන්ට් එක පටන් ගත්තා විතරයි. ඒක නිසා ඔයාලට chance තියෙනවා මේක ඉවෙන්ට් එක ඉවර වෙනවා 2026 පෙබරවාරි 10 වෙනිදා ඉවෙන්ට් එක ඉවර වෙනවත් කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ දවස් වෙනකම්ම රිවෝඩ් තියෙන එකක් නැහැ. ඒ නිසා ඊට කලින් ඔයාලා මේක වීඩියෝ එක බලපු ගමන් ඉක්මනින්ම ගිහලා මේක try කරලා බලන්න. මෙන්න මේක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මේක ස්පින් කරනකොට ඔයාලට DOLO coin 10 500 සහ 5000 එතන 100කුත් ලැබෙන අවස්ථාවකුත් වෙනවා. ඒ වගේම PUM token වලින් ගත්තොත් PUM token 500ක් ඒ වගේම 5000ක් සහ 50000ක් විදියට ඔයාලට ගන්න පුළුවන්. ඒතකොට මේකේ DOLO 5000 තමයි වැඩිම රිවෝඩ් එක. DOLO 5000ක් ආවොත් ඔයාලට USDT 238ක්. අද වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ ප්‍රයිස් එකෙන් ගත්තොත්. හරිද? එතකොට මේකේ ස්පින් chance කරන්න පුළුවන්. තව මේකේ PUM token pool කියලා තියෙනවා. මෙන්න මේක ආවොත් ඔයාලට වෙන්නේ මෙයාලගේ pool එකක් තියෙනවා. ඒකට වෙනින්ම ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. එතකොට ස්පින් කළා PUM token pool කියන දේ නතර වුණොත් ඔයාලට event එක ඉවර වුණාට පස්සේ ඒක ලැබුණ යූසර්ස්ලා දැන් 1000ක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට මේකේ token 1 million තියෙනවා කියලා හිතුවොත් ඒ 1 million මේක ආපු 1000 අතරේ සමානුපාතිකව බෙදලා යනවා. අන්න ඒක තමයි වෙන්නේ. එතකොට event එක ඉවරනාට පස්සේ තමයි මෙන්න මේ PUM token pool කියන එක එන එක හරියටම දැනගන්න පුළුවන්. ඒක නිසා ඒක විතරක් event එක ඉවරලා දවස් 14ක් ඇතුළත reward දෙනවා. ඉතින් මේ event එකේදී වෙන users-ලා කරලා යාළුවා reward ඇවිල්ලා තිබ්බා. මම ඒ proof කීපයකට ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් PUM token 500 වගේම PUM token pool වගේ දේවල් එයාලටත් ඇවිල්ලා තියෙනවා. token උත් ඇවිල්ලා තියෙනවා. අර PUM token pool එකත් ඇවිල්ලා තියෙනවා. මෙයාට PUM token 5000ක් වගේ ඇවිල්ලා තියෙනවා. මෙයාට PUM token 500ක් කියලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ එයාලගේ reward process තියෙන මේ පැය 72ක් ඇතුළත තුල distribute කරනවා එයාලගේ funding account එකට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ proof කිහිපයක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. දැන් අපි බලමු මේකේ event එක කරන්නේ කොහොමද කියලා. spin chance ගන්න ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයා මීට කලින් future කිසිදු trade එකක් දාලා නැත්නම් ඔයගේ Binance account එකෙන් USDT 200ක trading volume එකක් හැදුවොත් future වල ඔයාට spin chances 3ක් ලැබෙනවා. එතකොට ඔයාට ඒක මෙතන draw කරලා reward එකකට යන්න පුළුවන් වේවි. ඊට පස්සේ new usersලාට තව ඔයාලට additional USDT 4000ක trading volume එකක් හැදුවොත් තවත් chances එකක් ලැබෙනවා. මේක all userලාට කියන්නේ new user all user හැමෝටම USDT 50000ක future trading volume එකක් හැදුවොත් ඔයාලට spin chances 3ක් ලැබෙනවා. එතකොට එක්කෙනෙක්ට spin chances 7ක් ගන්න පුළුවන්. 7ක් ගත්තොත් ඔයාලට 7ම spin කරලා try කරලා බලන්න reward එක. ඊට අමතරව මෙතන සඳහන් කරලා තියෙනවා පහලින් reward එක දෙන විදිය. මම කියපු reward එක විතරක් අර PUM token pool කියන එක විතරක් event එක වුණාට පස්සේ තමයි ලබා දෙන්නේ. ඊට
ඒක නැතුව අනිත් ඒවා ඔයාලට පැහැදිලි දෙයක් ඇතුළත ගන්න පුළුවන්. මුලින්ම කරන අයට රිවෝඩ් ලබා දෙන්න මෙයාලා සඳහන් කරලා දෙනවා පැහැදිලිව. ඉතින් ක්‍රිප්ටෝ කියන්නේ හයි වොලටිලිටි ට්‍රේඩ් කරද්දි එහෙම අනිවාර්යයෙන්ම ඔයා මේ දේවල් ගැන දැනගෙන ට්‍රේඩ් කරන්න ට්‍රේඩින් සම්බන්ධව. මොකද ෆියුචර් ට්‍රේඩ් කරද්දී වගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා හොඳට YouTube එකේ තවත් වීඩියෝස් බලලා මේ දේවල් try කරන්න. නැත්නම් වගේ තියෙන සල්ලි නැති වෙන්න පුළුවන්. ක්‍රිප්ටෝ කියන්නේ high volatility ඉතාමත් risk asset එකක්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ ගේන්නේ ඔයාලට මේ ඉවෙන්ට් එක සම්බන්ධ කරුණු දැන ගැනීම සඳහා පමණයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න මේක කරනවද නැද්ද කියන එක සම්බන්ධව. ඉතින් මම කරන දේ සම්බන්ධව තමයි ඔයාලට මේ වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් මෙතන දැන් මම කරන්නම් පළවෙනි ටාස්ක් එක. මෙතන ට්‍රේඩ් කියන එක ක්ලික් කරා. මේකට USDT අවශ්‍යයි. දැන් මගේ මේ අලුත් account එකක් තියෙන මේකේ future කිසිදු trade එකක් දාලා නැහැ. මම මෙතන active future කියන එක දෙනවා. ඊට පස්සේ මෙයාලගේ term and condition වලට active වෙලා open now කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම transfer කරගන්නවා මගේ funding account එකේ USDT 50ක් තියෙනවා. ඔයාලා මේ වැඩේ කරන්න USDT 5ක් 10ක් තිබ්බත් ප්‍රමාණවත් deposit කරගන්න මුලින්ම. ඊට පස්සේ ඔයාගේ future account එකට ඒක transfer කරගන්න. ඊට පස්සේ ඔයාට ෆියුචර් කැමති කරන්සි පෙයර් සිලෙක්ට් කරන්න බලන්න. මම BTC USDT කරන්සි පෙයර් එකම සිලෙක්ට් කරනවා. මෙතන ලෙවරේජ් එක ඔයාට කැමති ප්‍රමාණයක් යූස් කරන්න පුළුවන්. පුළුවන් තරම් අඩු ලෙවරේජ් එකකින් ට්‍රේඩ් කරන්න. නැත්නම් ඔයාට ලොස් එකක් යන්න පුළුවන්. ඉතින් මම ලෙවරේජ් එක 5 දානවා. එතකොට මම ලෙවරේජ් එක මීටත් වැඩිය අඩු කරගන්නත් පුළුවන්. කමන්නේ මේ ගානෙන් දානවා. එතකොට මම USDT 50කින් ට්‍රේඩ් එක දානවා. එතකොට USDT 50කින් ට්‍රේඩ් එක දාද්දි ලෙවරේජ් එක 5 දැම්මොත් USDT අපිට ඉතින් ඔයාගා USDT 10ක් තියෙනවා නම් ඔයාට leverage එක 10 වගේ use කරොත් ඔයාට trading volume එක trade එක open කරලා close කරද්දී trading volume එක 200 හැදෙනවා. මෙතන leverage එක 5 select කරගත්තා. ඔයා වෙන currency pair එකකින් වගේ දානවා නම් අඩු leverage එකකින් දාන්න බලන්න. දැන් BTC එකේ minimum trade එක open කරනවා නම් 0.02යි දෙකක්වත් තියෙන්න ඕනේ BTC. ඉතින් ඒක නිසා මම නැවත leverage එක 5ට දාලා මෙතනින් order එකක් දානවා. මෙන්න මේ විදියට කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ මේ විදියට ට්‍රේඩ් එකක් කරන පහලින් මේක ඒ වෙලෙම මම ක්ලෝස් කරගන්නවා. ඉතින් ඔයාලා සමහර වෙලාවට ලොස් එකක් යන්න පුළුවන් ලොකු ලෙවරේජ් එකක් වගේ යූස් කරනවා නම් ඒක නිසා අඩු ලෙවරේජ් එකකින් ට්‍රේඩ් එකක් දාන්න. මම දැන් මෙතන USDT 50කින් ට්‍රේඩ් එකක් දැම්ම ලෙවරේජ් එක 5 දාලා buy කරපු එකයි sell කරපු එකයි total trading volume එක ගත්තොත් trading volume එක මෙතන 500ක් හැදලා තියෙන්නේ. ඉතින් මට පොඩි fee එකක් ගියා USDT 50ක් තිබ්බ. දැන් 49 80ක් වගේ තියෙන 20ක් වගේ fee එක සහ loss එක ගිහලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මම trading volume එක 500 මෙතන හැදුවා. ඔයාලට කරලා පෙන්වන්න අවශ්‍ය නිසා තමයි හැදුවේ මේ විදිහට ඉක්මනින්. නැත්නම් මම profit පිට මේක close කරන්න මීට වැඩිය profit එකක් එක්ක වුණත් මට මේ order එක close කරගන්න තිබ්බා. දැන් අපි බලමු spin chances එකක් ලැබිලාද කියලා. event page එකට ආවා. පළවෙනි ටාස්ක් එක කරේ හරි. මෙතන claim reward කියලා තියෙනවා. ඒක complete වෙලා මෙතනින් claim කරගන්න ඕනේ. spin chances 3 අපි මේ විදියට claim කරලා spin කරලා බලමු. go කියන බටන් එක click කරලා බලමු මොන වගේ reward එකක් ලැබෙවිද කියලා. මම පළවෙනි chance එක use කරා. ඉතින් මෙතනදී reward එක pump token pool එක ලැබුණේ. මේකෙදි reward එක මට event එක අවසානයේදී reward එක ලැබෙනවා. pump token pool එකට ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන reward එක. මෙන්න මේක තමයි pool එක. එතකොට මේක එන සියලුම users ලා අතර event එක වුණාට පස්සේ සමානුපාතිකව reward pool එක බෙදලා යනවා. හරි. තව chance එකක් තියෙනවා. ඒකත් try කරලා බලමු. මෙන්න මේ විදිහට ඒකෙදී මොන වගේ reward එකක්ද ලැබෙන්නේ කියලා. ඒකෙත් pump token pool එක ලැබුණේ. තව එක chance එකක් තියෙනවා. මම ඒකත් මේ විදිහට use කරලා බලනවා. ඉතින් ඒකෙත් pump token pool එක ලැබුණේ. ඉතින් මේක ලැබුණත් අපිට reward එකක් තියෙනවා. ඉතින් ඔයාලට තව මේ විදිහට chance ලබාගෙන මේක draw කරලා බලන්න පුළුවන්. මේකෙදි මෙන්න මේ ඩෝලර් ටෝකන් 5000 වගේ ආවොත් ඔයාලට USD 238ක් ලැබෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. users හැමෝටම එකම විදිහට එන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඔයාලට ලොකු reward එකක් ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. ඉතින් token pool එක ආවත් ඔයාලට reward එකක් මෙතනදී තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය වීඩියෝ එකේ ඔයාලට කතා කරන්න අවශ්‍ය උනේ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හොඳ event එකක් Binance එකේ ආපු. එහෙනම් අද වීඩියෝ ගැන ඔයාලට කියන්න දෙන්න මෙච්චරයි. ඊට සම්බන්ධව මොකද ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් ඊමන වීඩියෝ එකකින් හැම වෙනකම මම ගිහලා යනවා. ඔයාලට සුබ දවසක් යාළුවනේ.